මගේ පුතාට දැන් අවුරුදු 12ක් වෙනවා. එයා දැන් අවුරුදු 5කට විතර කලින් තමයි ඔය ස්නායු අමාරුවක් කියලා මෙයා වැටලා එකෙන් අමාරුවක් කියලා තමයි කිව්වේ. ගමන අපි හැමතැනම ගිහිල්ලා බැලුවා බෙහෙත් කරන්නේ නැහැ. ඒ ගමන තමයි අපිට මේ මෙතන අපි කුමාරි ආයුර්වේදා කියන එකෙන් අපිට වීඩියෝ එකකින් බලලා අපි එතන තීරණය කරා මෙතෙන්ට එන්න ඕන කියලා. ඊට පස්සේ අපිට ඇත්තටම අපි හිතුවේ මේක දැන් මේ විදියටම අපිට ඉන්න වේදෝ කියන මට්ටමින් ඉඳලා පස්සේ මෙතෙන්ට ඇවිල්ලා ටික කලක් යනකොට තමයි අපිට තේරෙන්නේ දැන් අපි ගමන් වාර 8ක් විතර ආවා. දැන් ඇත්තටම එයා ඉතින් අර වෙනදා ගියාට වඩා හොඳ ප්‍රමාණවත් මේ ගමන විබින යනවා. තවත් ඉතින් ඉදිරියට අපිට බලාපොරොත්තුවක් තියෙනවා මෙයාට හොඳටම හොඳ කරගන්න. ඉතින් අපි මෙයාට ආශිර්වාද කරනවා අපේ මේ කුමාරි මේ ડોක්ටර්ට ආශිර්වාද කරනවා අපිට මේක තව තවත් දියුණු වෙන්නයි අපිට අපේ දරුවගේ දෙඩේ සනීප වෙන්නත්. ඒ වගේම මේගොල්ලන්ට ඒක ඇත්තටම මේ ලොකු භාගයක් වගේ මෙයාට ලොකු පිනකුත් සිද්ධ වෙනවා මේ වගේ තව ලෙඩුන්ටත් මේ වගේ දෙයක් අපිත් බලාපොරොත්තු වෙනවා තව කවුරු හරි මෙතනට මේ ගැන නොදන්න කෙනෙක් ඉන්නා නම් අපි ඒවන්න බලාගෙන තමයි අපි කටයුතු කරන්නේ. ඇත්තටම සූදානම්ෙන් ඉන්නේ. හරි සතුටුයි අපිට ඒ ගානේ. අපි මේ නංගි පුතා මෙයාගේ දැන් මෙයාත් හරි මේකෙන් හිටිය කනස්සල්ලෙන් මෙයාට අපිට දැන් මේ මට්ටමින් හරි කරගන්න ලැබීම හරි සතුටුයි. මම තමයි බබාගේ අම්මා. මං ඇත්තටම හිතුවේ දරුවා සනීප කරගන්න අමාරු වෙයි කියලා. සිංහල වෙදකම මෙච්චර හොඳයි කියලා ඇත්තටම හිතුවේ නැහැ. මේ ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ තමයි දැනගත්තේ ටික ටික මෙයාට හොඳ වුණා. එයාම කියනවා එයාට හොඳයි කියලා. එයාගේ උඩ පැන පැන යන වගේ යන ගතියක් තිබුණා. ඒකත් දැන් නැහැ. ඩොක්ටර් කියනවා මේ ඉතුරු හරියත් අපිට කරලා දෙන්න කියලා. ඩොක්ටර්ත් හරිම හොඳයි. වැඩ කරන හැමෝම හොඳයි. බය වෙන දෙයක් නෑ. දරුවත් හරිය ආසාවෙන් ඇවිල්ලා ඒ බෙහෙත් ටික කරගෙන යනවා. ඉතින් කියන්න තියෙන්නේ අපිට සිංහල වෙදකමෙන් ඇත්තටම කරන්න බැරි දෙයක් නැහැ. මේ තව මේ වගේ ළමයි ඉන්නවා නම් ඇවිල්ලා මේ බෙහෙත් කරගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.